අද හදන්න යන්නේ ඌර්මස් ඉස්ටුවක්. මුලින්ම අපි භාජනයට තෙල් ස්වල්පයක් දාගමු. පළමුවෙන් තෙලට සුදුරු යබයි දාන්න ඕනේ. ඊට පස්සේ සුදුරු සමග ලුණු ටික මික්ස් කරගන්න. මේ මිශ්‍රණයට පහ පොඩ්ඩක් මික්ස් කරගන්න. ඊට පස්සේ උල්හාල ටිකක් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය ටිකක් පාට වෙද්දී ඒකට මිශ්‍ර කරගන්න ගම්මිරිස් කුඩු ටික. මේ මිශ්‍රණයට ඒත් එක්කම අවකඩු ටිකක් මිශ්‍ර කරගන්න. ඊළඟට රම්ප සමග කරපිංචා මිශ්‍රණයට ඊළඟට මස් ටික එකතු කරගන්න. මස් ටික එකතු කරගන්නේ තව මධ්‍ය ප්‍රමාණයට අවකඩු මික්ස් කරගන්නත් පුළුවන්, ගම්මිරිස් කුඩු මික්ස් කරගන්නත් පුළුවන්. තමන්ට ඇති ප්‍රමාණය. ඊළඟට ලුණු ටික. ඒත් එක්කම ගොරක. ඉන්පසු මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගෙන ඉදෙන්න ආරින්න. ඒත් එක්කම මේ වතුර ස්වල්පයක් මිශ්‍ර කරගන්න. මස් හොඳට තැඹුණාට පස්සේ කපාගත් බීලුණු කම්ප කරපිංචා සියල්ලම එකට දැම්මා කලවම් කරගන්න.